අපි ඒ සඳහා කෙටි උපදේශයක් දෙනවා නම් මෙහෙමයි. උදේ පාන්දර අවදි වෙනකොට අපි හිතෙනවා මේ රාත්‍රී නිදාගෙන ඉන්න කාලය තුල පහළ වූ චිත්ත චෛතසික රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගිය අනිත්‍යයි, ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළි පැවතුනා දුකයි, කැමැතිසේ නොපැවතී ගිය අනත්තයි කියලා අපි හිතෙනවා. කෙලින්ම මුළු රාත්‍රී නිදාගත්ත කාලයේම අපි භාවනාවට නැගුවා. ඊළඟට තවත් දුරට අපි ඒක සම්මුති වශයෙන් හිතෙනවා මේ නිදාගෙන හිටිය ඇඳ හදාපු වඩු බාසුන් නැහැලා කර්මාන්ත කරවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. මේ එලා තින ඇඳ ඇතිල්ල කොට මෙත් ආදී නිෂ්පාදනය කළාය, මිලට දුන්නාය, එවාගේ මෙතන සකස් කර දුන්නාය, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. කිසි මහන්සියක් නැහැ, වියදමක් නැහැ, කාලය අපතයාමක් නැහැ. ඊළඟට තමයි යනවා නාන කාමරේට. එහිදී ඒ තියෙන දේවල් ඒ ජලනාල, එවාගේම බේසම්, භාජන, දත් මඳින දේවල් ඒ ඔක්කොම එකක් ගානේ මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. ඊළඟට එක ත්‍රිලක්ෂණ විපස්සනාට හරවන මේ සියල්ලම తాවකාලිකයි. මේ සියල්ලම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. කිසි මහන්සියක් නැහැ, වියදමක් නැහැ, කාලය අපතයාමක් නැහැ. මේ වගේ වෙහසක් නැහැ. හිතට ලොකු ආબોධයක් ඇති වෙනවා. ආහාර පාන ගන්න වෙලාවෙත් එහෙමයි. තේ පැන් ටික අර ගන්නකොට මේ තේ පැන් ටික සඳහා තේ නිෂ්පාදනය කළාය, මෙයා මිලට දුන්නාය, ඒවා සකස් කර දුන්නාය, මේ භාජන සකස් කර දුන්නාය, මේ කෝප්පේ සකස් කර දුන්නාය, මේ තේ හැන්ද, මේ සීනි ටික මේවා සම්පාදනය කළාය. සියල්ලෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ඉතින් කොයිතරම් පහසුද, කොයිතරම් ප්‍රයෝජනද, කොයිතරම් හිත පිරිසුදු වෙනවද. ඊළඟට ඒක හරවනවා. මේ තේ පැන් එක වුණත්, මේ පරිභෝග කරන මගේ ආත්භාවය වුණත් తాවකාලිකයි, ඇතිව නැතුව යන අනිත්‍යයි, ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළෙන දුකයි, කැමැතිසේ නොපවත්නා නිසා අනත්තයි. ඉතින් විපස්සනාට හැරෙනවා. මෙන්න මේ වාගේ හැම දෙයක් ගැනම ඉස්සර වෙලා හිතා පුරුදු කරනවා. ටික කලක් එහෙම පුරුදු කළාම හිතට ගලාගෙන එනවා කල යුතු හැටි. වැඩියෙන් ඒවා කරන්න හිතට පුදුම විදිහේ රසයක් ඇති වෙනවා. ප්‍රණීත රසයක් ඇති ආහාරයක් අනුභව කර කෙනෙකුට නැවත නැවත ගන්න හිතෙනවා. ඒ වාගේම මේ භාවනා මානසිකාරය මේ වාගේ හැම කටයුත්තකදීම සමත වශයෙන් හිතන්න පුළුවන්, විපස්සනා වශයෙන් හිතන්න පුළුවන්. අඩු වශයෙන් ඊතා කෙටි වචනින් හරි හිතන්න පුරුදු නම් පස්සේ කාලයක් යනකොට ඒ ගැඹුරට හිතන්න අපට පුළුවන් වෙනවා. අන්තිමේදී තමාගේ මුළු ජීවිතයේම විපස්සනාවටත් සමත භාවනාවටත් යොමු කරගත් ජීවිතයක් වන බැවින් ඒ සෑම චිත්තක්ෂණයක් ගානේ නිවනට මාර්ගය වෙන සතිපට්ඨාන 4 මුහුකුරුවා යනවා, වැඩෙනවා. සම්‍යක් ප්‍රදාන් වීර්ය 4ද හිතේ වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම 5ද වැඩෙනවා. බල ධර්ම 5ද වැඩෙනවා. ඉරිදිපාද 4ද වැඩෙනවා. බොජ්ජංග 7ද වැඩෙනවා. මාර්ගාංගද වැඩෙනවා. සෑම කටයුත්තකදීම තමන්ගේ ඒ ප්‍රමාණයට නුවණ හැසිරෙන බැවින් ඒක සම්මා දිට්ඨියයි. ඒ නිසාම තමන්ගේ සිතේ මෛත්‍රී සාගත සංකල්පන, කරුණා සාගත සංකල්පන, නිස්සරණ සංකල්පන ඇති වෙනවාමයි. ඒක සම්මා සංකල්පනාව. එවාගේම වචනින් සිදුවෙන බොරු කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. කේලාම්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවාමයි. පරසබස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. හිස්බස් කීමෙන් වැළකීමේ හිත පහළ වෙනවා. කියන වචන හැම දෙයක්ම තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත් හිතසුව පිණිස වැඩදායක පිණිස කතා කරන්න හිත පුරුදු වෙනවා. ඒක සම්මා වාචාවයි. එවැගේම කයින් කෙරෙන්න තියෙන සතුම් මැරීම වැනි දෙයකට කවදාකවත් හිත නැමෙන්නේ නැහැ. අනුන් සතු දෙයක් පැහැර ගන්න හිත නැමෙන්නේ නැහැ. එවැගේම වැරදි ලෙස ඒ පංචකාම සම්පත් පරිභෝග කිරීමට හිත නැමෙන්නේ නැහැ. තමන් කරන හැම කටයුත්තක්ම තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත්, දෙලොවට හිතසුව පිණිස දෙයක් බවට පමුණවා ගන්න හිත පුරුදු වෙනවා. එවැගේම තමන්ගේ ජීවත් වීම කවදාකවත් සතේකවත් වංචාවක් නැතුව, කිසි කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නොවන ලෙස දැහැමි ආජීවයකින් ජීවත් වෙන්න හිත පුරුදු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත දැන් එන්නේ බොහොම ප්‍රණීත, බොහොම සැපවත්, බොහොම නිවැරදි, බොහොම අවංක සිතක් වන බැවින්
හැම වෙලාවෙම තමන්ගේ හිත නිවැරදිව ජීවත් වෙන්න පුරුදු වෙනවා. එයින් සම්මා ආජීවය වැඩෙනවා. ඒ වගේම මේ විදිහේ හිත පුරුදු කිරීම නිසා හිතේ මේ ජීවිතය තුළ නූපන් අකුසල ධර්ම නූපදින්න, ඒ වගේම උපන්න අකුසල ධර්ම ගෙවගෙවාලන්නට, නූපන් කුසල් උපදවාලන්නට, උපන්න කුසල් වැඩි දියුණු කර ගන්නට හිතේ උත්සාහය ඇති වෙනවාමයි. ඒක සම්මා වායාමය. ඒ වගේම තමන්ගේ කායයේ තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට හසුරවන්න හිත පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන වින්දනය තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට පවත්වා ගන්න හිත පුරුදු වෙනවා. තමන්ගේ චිත්තසංතානයේ අකුසල් සිතුවිලි පහළ නොවන හැටියට පවත්වා ගන්න හිතට පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ සංතානෙහි මේ වඩන ගුණ ධර්ම ගැන තණ්හා දිට්ඨිමාන නූපදන හැටියට පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ සඳහා යෙදෙන සතිය සම්මා සතියයි. ඔය වගේම මේ විදිහට මානසිකාර කරන චිත්තාක්ෂණයක් ගානේ කාමච්ඡන්ද නීවරණී කියන මේ ගතිය යටපත් වෙනවා. ව්‍යාපාද නීවරණී කියන තරහගතිය යටපත් වෙනවා. තීන මිද්ද නීවරණී කියන අලිමැලිකම් යටපත් වෙනවා. උද්ධච්ච කුක්කුච්ච නීවරණය කියන හිතේ නොසන්සුන් බව හා පසුතැවිලි යටපත් වෙනවා. විචිකිච්ඡා නීවරණී කියන සකසාංකා යටපත් වෙනවා. ඔය පහ යටපත් වීම නිසාම කුසල කිරීමේ කුසල විතරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව මේවා හිතේ ශක්තිමත් වෙනවා. ඔයාට කියන ධානාංග කියලා. ඒවා ශක්තිමත් වෙන්න එකට උපදනා චිත්තචෛතසික ධර්මයන් එක අරමුණක පවතින්න පුරුදු වෙනවා. ඒකට කියනවා සම්මා සමාධිය. මේ විදිහට බැලුවාම අපි තාම කෙටි වේලාවක අට්ටි කිව්වා සෝපත් වේත්වා කියලා හිතුවා, නිදුක් වේත්වා නිරෝගී වේත්වා කියලා හිතුවා, අනිච්චයි කියලා හිතුවත් ඒ හැම කටයුත්තකදීම හැම වචනයකදීම හැම සිතිවිල්ලකදීම අපේ සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන සිත තුළ සෝබන චිත්තචෛතසික ධර්මයන් පහළ වෙනවා. එයින් මාර්ගාංග දක්වා බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා. පාරමී 10 මොකෙන් දියුණු වෙනවා. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු වෙනවා. මෙන්න මේක නිසා තමයි පියවරෙන් පියවර අපි සංසාරයේ කෙටි කරගෙන මඟඵල නිවනට සමීප වෙන්නේ. ඉතින් යානෝ සලකාගෙන අපි සැනසෙන්නට ඕනේ. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයේ අති දුර්ලභයි. අද ඒක ලැබී තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ ලෝ දුර්ලභයි. අද ඒ සම්පත්තිය ලැබී තියෙනවා. අන්දගොළු බීරි උම්මතක මන්ද බුද්ධික අංග විකල වැනි අභාව්‍යතාවන්ගෙන් තොර යහපත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි. අද ඒ අවස්ථාව අපට ලැබිලා තියෙනවා. සද්ධර්මයේ ලෝ දුර්ලභයි. අද ඒ ශ්‍රී සද්ධර්මයේ පවතිනවා. කල්යාණ මිත්‍රාශ්‍රය දුර්ලභයි. අද ඒ සියල්ල ලැබී තියෙනවා. පැවිදි ජීවිතය හැටියට සලකා බැලුවොත් සම්බුද්ධ ශාසනයේ පැවිද්ද දුර්ලභයි. ඒකත් අද පවතිනවා. මේ කියන දුර්ලභ කාරණා 6ම අද එක්තැන් වෙලා ඇති බැවින් බුදුරජාණන් වහන්සේ හැමදාම උදෑසනත් දවාලෙත් සන්ධ්‍යාවෙත් භික්ෂූන්ට ආවාද කරනවා අප්පමාදේන භික්ඛවේ සම්පාදේත. මහණෙනි, එළඹ සිටි සිහිනුවණේ යුතුව මේ නිවනට යන පිළිවෙත් මඟ සම්පාදනය කරත්වා කියලා සෑම දවසේම උන්වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් එයින් පැහැදිලි වෙන්නේ අපට බොහෝම සරලව බොහෝම පහසු විහෙරණයෙන් නිවන් මඟ යාගත හැකි පිළිවෙත් මඟ සරුවක්ඥන් වහන්සේ දීලා තියෙන බවයි. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේ අනුපිළිවෙලින් අපට නිවනට පිය නගන්න පුළුවන්. ඒ සම්බන්ධව කාලය අපත යන්නේ නැහැ. ධනය අපත යන්නේ නැහැ. වැඩ කටයුතු අවුල් වෙන්නේත් නැහැ. ඒ සෑම කටයුත්තකදීම Tamanට පුදුම විදිහේ මානසික සුවයක් විඳින්මින් ඉදිරියට යන්නයි මේ පිළිවෙත් මඟ විවෘත කරලා අපට තියෙන්නේ. ඒ නිසා කෙනෙක් දුටුවත් සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙක් ගැන සාකච්ඡා කළා සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුට යමක් දෙනකොට සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. කෙනෙකුගෙන් යමක් ගන්නකොට සෝපත් වේවා කියලා හිතන්න පුළුවන්. මේ වාගේම දුරකථන පණ්ඩයක් කෙනෙකුට සෝපත් වේවා කියලා හිතලා පණිවිඩය ගන්න පුළුවන් දෙන්න පුළුවන්. ඔය වගේ හැම කටයුත්තකදීම තැනකට යනකොට ඒ තැනින් අහක්සේ දෙවි දේවතාව සෝපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්න වැඩිහිටියෝ සෝපත් වෙත්වා හිතන්න පුළුවන්. සේවක සේවිකාව සෝපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. එනේ යන සම්මුඛ වෙන සිළු දෙනා සෝපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. මේ තරම් සරලව නමුත් අපට භාවනා ප්‍රගුණ කර ගන්න පුළුවන්.
ඒ විදිහේ භාවනා ප්‍රගුණ කරගත්තොත් අර පොටිල ස්වාමින් වහන්සේට වගේ බුද්ධාන්තර ගණනාවකින් හෝ මේ ජීවිතය තුලදී හෝ තම තමාගේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග සම්පූර්ණ වී තිබුණා නම් මේ ජීවිතේම හෝ සතර මඟ ඵල නිවන සාක්ෂාත් කර ගන්නට ඒ ප්‍රතිපත්ති මාර්ගයේ උපකාරී වෙනවා. ඒ නිසා ඒ ගැන අපි වඩාත්ම සැලකිලිමත් වෙමු. ඒ වගේම උත්සාහවන්ත වෙමු. තවදුරටත් යෝනිසෝ මනසිකාරයේ නුවණින් සලකා බැලීම පුරුදු කරමු. එසේ පුරුදු කරමින් මේ ජීවිතයේ තුල මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන ධර්ම ආબોධයක් කර ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු.